දන්නව නේද? ඉරානයේ නැවක් ලංකාව ගාවට ඇවිල්ලා ලංකාවේ මිනිස්සු උදව් කරලා ඔයාලා දන්නවද දැන් ටොපියක්පත් වෙන්න එන්නේ කියලා? මේකට මේ කිලෝමීටර් කීයකට විතර ඈතින්ද තිබ්බේ ඒක? කිලෝමීටර් 60කට ඈතින්නේ 60කට විතර මුහුදු සැතවුම් 40ක් කියලානේ කියන්නේ. කිලෝමීටර් 60ක් විතරනේ. එතකොට එතනින් පස්සේ මේ ඒක හොයාගන්න බැරි වුණා මොකක් වෙලාද ඒක බ්ලාස්ට් උනේ කියලා. හැබැයි මේ පස්සේ ඒක හොයාගත්ත මොනවා හින්දාද ඒක බ්ලාස්ට් උනේ? මොකක් හින්දාද? ඇමරිකාවේ යටින් ෂොට් එක දීලා තියෙන ඇමරිකාවේ. හරිද? එතකොට ඒ ගමම්ම තව දැන් එතන මිනිස්සු ගොඩාක් මිනිස්සු මැරුණා. මිනිස්සු කීප දෙනෙක් බේරගත්තා. එතකොට අයනෑමක් ඔය ගමන් කරගෙන යනකොට අයනෑමක් පෙරලිලා මිනිස්සු උදව් කරා. ඔයගොල්ලෝ කියන්නේ ළමයි මේ උදව් කරපු එක හරිද වැරදිද? වැරදි. වැරදි කියලාද කියන්නේ? ඔයා හිතන්න එහා නෑ ඇත්තටම මිනිස්සුන්ගේ කුහකකම හරිද? පාර්ලිමේන්තුවේ මිනිස්සු කෑ ගහනවා මේ මං ඇයි උදව් කරේ කියලා. හරිද? ඇයි ඔය අහක තියෙන දෙයක් මේකට ළමයි ඉතින් මිනිස්සුනේ මිනිස්සෙක්ට කරදරයක් වුණාම ඇත්තටම එහෙම මිනිස්සුත් ඉන්නවා ඈ. ඔයා හිතන්නකෝ අල්ලපු ගෙදර ගිනි ගන්නවා. උඹ කියන්නේ පොරවගෙන නිදා ගන්න මිනිස්සු ඉන්නවා. අල්ලපු ගෙදරට හොරු පැනලා ගෑනු ලතෝනි දෙනවා. බේර ගන්න මේ මරණවෝ කපනවෝ අනිනවෝ කියලා කෑ ගහනවා. ළමයි අපේ මිනිස්සු හින කුහකයි. මිනිස්සු පොරවගෙන නිදා ගන්න මිනිස්සු ඉන්නවා. මෙහෙමයි. අර යුද්ධේ පැත්තකින් දාන්නකෝ. අසරණ වෙලා ඉන්න මිනිස්සු ටිකක් ඇවිදින් මෙහෙ නැව පෙරරිලා උන්ට යන්නේන මන් නැතුව ඉන්නකොට මිනිස්සුන්ට උදව් කරන්න ඕනේ. ඒක ඇත්තටම සාධාරණ මානුෂීය හේතුවක්. ලංකාව විනාශ වෙනවා නම් ළමයි විනාශ වෙන්න ඕනේ සබ්මැරින් ගහලා නෙමෙයි. මොන වෙලාවද? ඇමරිකාවට ලංකාව විනාශ කරන්න ඕන නම් ඊශ්‍රායලයට ලංකාව මකලම දාන්න ඕන නම් දැන් කරන්න තියෙන්නේ ඇත්තටම න්‍යෂ්ටික මේ ප්‍රහාර එල්ල කරන්න ඕනේ. ලංකාවට නම් ලංකාව විනාශ කරන්න නම් මේ තියෙන தත්ත්වය අනුව උඩින් නිකන් පැරෂුට් එකකින් යන ගමන් ළමයි රතිඤ්ඤයක් දැම්මත් ලංකාව බ්ලාස්ට් වෙනවා. ඇයි ඒ? ඇයි ඒ? දැන් ළමයි සෙට් වල තියෙන තෙල් ටික කොහෙද තියෙන්නේ? ගෙවල් වල කුස්සිය මුල්ලේ. ඒ හින්දා අය අමුතු බැලිස්ටික් මිසයිල් ඕනේ ලංකාව පුපුරන්න. යන ගමන් ළමයි ගිනි කූරක් උඩින් ටොං ගාලා දැම්මම ලංකාව බුස් ගාලා තියෙන තැනක්වත් නැති වෙනවා. මිනිස්සුන්ගේ තියෙන ගතියනේ ළමයි මිනිස්සුන්ගේ තියෙන එකනේ. ඒ හින්දා ඒකට මේ ඒක ගැන කියන්නේ නැතුව මිනිස්සු බනිනවා ඇයි උදව් කරේ මේ මං අහගෙන මේ එක්කෙනෙක් කියනවා මොකක්ද ආපු නැවේ වර්ගෙලු. හරිද? යකෝ දැන් ඔයා හිතන්නකො ළමයි එහා ගෙදරට හොරු ඇවිල්ලා. හරිද? අපි අහලා හරියනවද ළමයි? ඒ හොරුන්ගේ මුල් ලකුණු මොනවද? මේගොල්ලෝගේ කුලය මොකද්ද? මොන කුලයේ කට්ටියක්ද ආවේ? මොන පාට කට්ටියක්ද ආවේ? රැවුල තිබ්බද? එව් සිංහලද මුස්ලිම්ද දෙමළ කට්ටියත් ඔව් අහලා හරියනවද කියපන්කො පුතේ උදව් කරන වෙලාවේ උදව් කරන්නනේ තියෙන්නේ. අහනවා මේ ඒ ඇවිල්ලා තියෙන මේ සබ්මරීන් එක මොකද්ද? මොකද්ද වර්ගේ? කුණු හරපනේ පුතේ. ලංකාව විනාශ කරන්න නම් ඔය මගුල වල ඕනේ නැහැ. කෙලින්ම යන ගමන් ටොං ගාලා එක ගිනි කූරක් දැම්මනම් මෙව බූස් ගාලා ඉනි ගන්නවා. තාත්තා පෙට්‍රල් ගත්තන්නේ? ගත්තනේ? ගෙදර තියෙනවද පෙට්‍රල්? තියෙනවද? තියෙනවද බඩු? Oh.